ඔයා කලින් ඇප්ලයි කරලා ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙලා තිබුණාට රෝහකකට පුළුවන් ඔයාගේ වීසා එක UK වලට කරලා දෙන්න. previous visa rejections අපි accept කරනවා. මොකද අපි දැනටම visa reject වෙලා තියෙන students ලාගේ process එක UK වලට කරලා දීලා තියෙනවා. ආගේ previous visa rejection එක Canada, UK, Australia ඔය වගේ ඕනම country එකක වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ previous visa rejection එක check කරලා අපිට පුළුවන් ඔයාගේ visa එක UK වලට කරලා දෙන්න. ඉතින් ගොඩක් දෙනෙක් මේ visa reject කරගන්න හේතුව තමයි SOP එක. Statement of purpose හරියට ලියන්නේ නැති එක. ඉතින් මෙතනදී UK process එකේදී ඔයාලගේ SOP එකට රෝහක team එකෙන් හරියටම guide කරනවා. ඉතින් පැහැදිලිව හරියට SOP එකක් visa එකක් දෙන විදිහට immigration එකට visa එකක් දෙන්න හිතන විදිහට SOP එක ලියන්න රෝහක ටීම් එකෙන් සම්පූර්ණ ගයිඩ්ලයින්ස් ඔයාලට ලැබෙනවා. ඒ වගේම ડોකියුමන්ට්ස්. කලින් ඔයාගේ වීසා එක ඔයාලගේ ડોකියුමන්ට්ස් එරර් එකක් නිසා එහෙම නැත්නම් හරියට ડોකියුමන්ට්ස් සබ්මිට් කරපු නැති නිසා රිජෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතනදී 18 years experience එකක් තියෙන රෝහක ටීම් එක හරහා ඔයාගේ ડોකියුමන්ට්ස් ටික හරියටම සබ්මිට් කරන්නේ කොහොමද කියලා ඔයාලට ගයිඩ්ලයින්ස් ටික දෙනවා. ඒ වගේම ෆන්ඩ්ස්. ඔයාගේ කලින් වීසා රිජෙක්ෂන් එක ෆන්ඩ්ස් නිසා රිජෙක්ට් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනදී රෝහක ටීම් එකේ 18 years experience එකත් එක්ක ෆන්ඩ්ස් කොහොමද හරියට පෙන්නන්නේ, show money එක කොහොමද කරන්නේ, source of funds මේ හැම දෙයකටම ඔයාලට ගයිඩ් කරනවා. ඉතින් කිසිම දෙයකට worry වෙන්න දෙයක් නැහැ ඔයාට. වීසා එකක් රිජෙක්ට් වෙන්න පුළුවන් main reasons තමයි ඕවා. ඉතින් මේ දේවල් හරියටම බලලා තමයි රෝහක ටීම් එකෙන් ඔයාගේ වීසා එක මේ පාර කරලා දෙන්නේ.